හිතන්න ඔබ ඊටා දුෂ්කර කඳුකර ප්‍රදේශයකට සහන භාණ්ඩ රැගෙන යන ගුවන් නියුමෙක් කියලා. ගොඩබෑමත් සමග හදිසියෙම ඇසෙන්නේ ඔබට වෙඩිහඬ. තප්පර කීපයකින් ගුවන් යානය ගිනිගෙන විනාශ වෙනවා. ගුවන් නියමුවා මිය යනවා. මේ කිසිසේත්ම ගෙතු කතාවක් නොවේ. මේ සිදුවන්නේ ඉන්දුනීසියාවේ පැපුවා ප්‍රදේශයේදී. මියගිය ගුවන් නියමුවාගේ නම නිකොලස් F. ගොස්ලින්. ඔහු ඇමරිකානු ජාතිකයෙක්. ඔහු පදවමින් සිටියේ ඉන්දුනීසියාවේ PTAMA සමාගමට අයත් කුඩා සිවිල් ගුවන් යානයක්. ඔහුගේ ගමනාන්තයේ වූයේ පැපුවා කලාපයේ පිහිටි දුෂ්කර ගම්මානයක්. මෙම ගම්මානවලට මාර්ග නොමැති නිසා ආහාර, ඖෂධ සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බොහෝ විට රැගෙන යන්නේ ගුවන් මාර්ගයෙන්. නමුත් ගුවන් යානයේ ගොඩ වැස්සූ මොහොතේම සැඟවී සිටි සන්නද්ධ පිරිසක් මෙම යානය වෙත දැඩි වෙඩි ප්‍රහාරයක් එල්ල කරනවා. යානයේ පිටතට ඇද දැමූ නිකොලස් ගොස්ලින්ට ඔවුන් යම ස්ථානයේදී වෙඩි තබා අමානුෂික ලෙස ඝාතනය කරනවා. එයින් නොනැවතුණු ප්‍රහාරකයින් ගුවන් යානයටද ගිනි තබා විනාශ කරනවා. මෙම සිදුවීම් මාලාව මේ වන විටත් සමාජ මාධ්‍ය තුර පැතිරෙමින් පවතිනවා. මේ ප්‍රහාරයේ වගකීම බාරගත්තේ වෙස්ට් පැපුවා නැෂනල් ලිබරේෂන් ආමි එහෙමත් නැත්නම් TPNPB කියන සන්නද්ධ කණ්ඩායමයි. ඉන්දුනීසියානු රජය විසින් මොවුන්ව ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබෙනවා. නමුත් මොවුන් තමන් හඳුන්වන්නේ වෙස්ට් පැපුවා නිදහස වෙනුවෙන් සටන් කරන විමුක්ති හමුදාවක් ලෙසයි. දශක 6කට වැඩි කාලයක් පුරා පැපුවා ප්‍රදේශය ඉන්දුනීසියාවෙන් වෙන්කර ස්වාධීන රාජ්‍යයක් බිහි කිරීමේ අරමුණින් මොවුන් පසු වෙනවා. මෙම ත්‍රස්තවාදී සංවිධානය පවසන්නේ තමන් පැපුවා කලාපයේ සිවිල් ගුවන් ගමන් තහනම් කර තිබූ බවයි. ඒ අනුව මෙම යානය ඔවුන්ගේ නියෝගය උල්ලංඝනය කර තිබෙනවා. එපමණක් නොව PTAMA ගුවන් සමාගම ඉන්දුනීසියානු හමුදාවට සහාය ලබා දෙන බවට ඔවුන් චෝදනා කරනවා. මීට පෙරත් මෙම සංවිධානයේ විදේශීය ගුවන් නියමුවන් පැහැරගෙන යාම සහ ඝාතනය කිරීම හරහා ජාත්‍යන්තරයේ අවධානය දිනා ගැනීමට උත්සාහ කර තිබෙනවා. මෙවර ඔවුන් පවසන්නේ මෙය ඇමරිකාවට ලබා දුන් ඍජු පණිවිඩයක් බවයි. ප්‍රහාරයෙන් පසු ඉන්දුනීසියානු ආරක්ෂකංශ වහාම විශේෂ මෙහෙයුමක් ආරම්භ කළා. ඉන්දුනීසියානු විශේෂ බලකායේ කණ්ඩායමක් මෙම කඳුකර ප්‍රදේශයට ඇතුල් වී නියමුවාගේ දේහය සාර්ථකව මුදාගත්තා. ආරක්ෂකංශ පවසන්නේ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සොයා දැවැන්ත හමුදා මෙහෙයුමක් මේ වන විටත් ක්‍රියාත්මක බවයි. මේ අතර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම සිදුවීම දැඩි ලෙස හෙලා දැක තිබෙනවා. ඔවුන් පවසන්නේ ඉන්දුනීසියානු බලධාරීන් සමග මේ සම්බන්ධව සමීපව කටයුතු කරන බවයි. මේ සිදුවීමෙන් තවත් වරක් අපට මතක් වන්නේ දේශපාලනික ගැටුම් සහ සන්නද්ධ අරගල වලින් වැඩිම බලපෑමටත් අසාධාරණටත් ලක්වන්නේ සාමාන්‍ය මිනිසුන් බවයි.